ආයිබෝවන් අපි දෙවැනි කොටස ආරම්භ කරනවා. අපි ඊයේ දහම් ප්‍රශ්න සාකච්ඡා කරා. අපි අද සාකච්ඡා කරන ප්‍රශ්න පිට කිසිවෙන් ප්‍රශ්න ප්‍රජාතන්ත්‍රයේ අසත්‍ය සමාදානයේ ප්‍රජාතන්ත්‍රයේ කොසල් රජතුමා, බිම්බිසාර රජතුමා, දීන රජතුමා, අජාසත් රජතුමා හතරක් ලැබලා තිබෙනවා. මේකේ නිවැරදි පිළිතුර බවට පත් වෙන්නේ කොසල් රජතුමා. කොසල් රජතුමා මේ දේව්‍ය වූ කෝසල මල්ලිකා විසින් දානේ සංවිධානය කරන්න මූලිකත්වයේ දෙන කටයුතු කරේ කියලා අපි දන්නවා. අසත්‍ය මහා දානය කියලා කියන්නේ බුද්ධ ශාසනය තුළ ලබා දුන් සස්ම දානය ලෙස සැලකලා තියෙනවා. ඒ වගේම බුදුසසුනේ මෙම දානයත් ඒ වගේම බුදුරජාණන් වහන්සේගේ ප්‍රකටාව තුළ බෝසතාණන් වහන්සේට ලබා දුන් අවසාන දානය ලෙස ලබා දුන් අවසාන දානය ඒ වගේම බුදුරජාණන් වහන්සේට අවසන් ලබා දුන්න කුණ්ඩ කර්මාල බුද්ධයාගේ දානයත් ඒ වගේම අසත්‍ය මහා දානයත් දාන තුන පිළිබඳව බුද්ධ චරිතයේ විශේෂයෙන් සාකච්ඡා කරනවා. මෙතෙන්දී මතක් කරන්න ඕනේ. හරි. ඊගොල්ලෝ අපි යමු. මේ ප්‍රශ්නෙට මිහිඳු මහරහතන් වහන්සේගේ උපදෙස් මත බුදුරජාණන් වහන්සේගේ දකුණු අකුධාතුන් වහන්සේ තැන්පත් කොට දෙවන පැතිස් නිවන් කරවන් ලද්දේ කැලණි චෛත්‍යයයි, ගිරිහදු සෑයයි, පාරාමිතයයි, මයංගන ස්තූපයයි. එතකොට කැලණි චෛත්‍යයේ ඊට පස්සේ ගිරිහදු සෑයේ ලංකාවේ පළමු ස්තූපයේ ලෙස සැලකෙනවා. සේන තපස්සු බලුක වෙළඳ බෑයන් මානික දක්ෂයන් සෑය කරකන්නේ රූපාරාමය තමයි දෙවන පැත්තේ සම්පාදක සකස් කරන ලද ස්ථිතිය වන්නේ මයංගන සෑය පිළිබඳව තොරතුරු අපි කොට පාසයට පත් කරනවා. හරියට රූපාරාම ස්ථිතය වේරුකාණී රචනා කරන ලද මුල්ම කෘතිය නිර්වාණ සේනම් ඔහේ ධර්ම ආරම්භ ප්‍රකරණය අපි මේක නිවැරදි පිළිතුර වෙන්නේ නිර්වාණ විනිශ්චය කියන පිළිතුර. සිංහලෝවත් උත්තේ දැක්වෙන ආකාරයට භෝග විනාශයට හේතු වන කරුණක් නොවන්නේ මදයට හා ප්‍රමාදයට හේතු වන මධ්‍යසාර ගැනීම සුදුසු වේලාවන් සම්මාවත් වල සැරිසරීම නතුන් ගෙවුම් බව සූගියේ යෙදීම නිවැරදි පිළිතුරු බවට පත් වෙන්නේ සුදුසු වේලාවන්හි මනාවස්වල සැරිසරීම. එතකොට සුදුසු වේලාවන්හි මනාවස්වල සැරිසරීම තුළින් තමයි භෝග විනාශය සිදු වෙන බව සිංහලෝවාදයේ දක්වා තියෙන්නේ. 24 වෙනි ප්‍රශ්නය ස්වාමීන් වහන්සේ බොහෝ මහා බමුණෝ කේශ පුත්‍රයට ඇති. ඔහු තමන්ගේ ආගමික මතයම පවසති. එයටම ප්‍රශංසා කරති. අන්තිම මතයට ගරහති. මෙම ප්‍රකාශයේ සඳහන් වන්නේ වසල සූත්‍රයේ, මංගල සූත්‍රයේ, කාලාම සූත්‍රයේ, පරාභව සූත්‍රයේ. වසල සූත්‍රයේ සඳහන් වෙලා තියෙන වසල ගති එතකොට මංගල සූත්‍රයේ මංගල කර්ම ඇතුළත් වෙනවා. කාලාම සූත්‍රයේදී තමා මේ සූත්‍රයේ දේශනා කරන්නේ බුදුන්වහන්සේ ධර්මයේ පිළිගන්න කොයි ආකාරයෙන් පිළිගන්නද මානුෂ වේනාදී දක්වලා තියෙන සූත්‍රය තමයි මෙතෙන්දී දක්වලා තියෙන්නේ. පරාභව සූත්‍රයෙන් පැහැදිලි පරාභවයට හේතු වන කරුණු. රජපෞලේ පිළිපෙත බල තැනකට ශාස්ත්‍රීය පිළිපෙත බ්‍රාහ්මණ උපපතීන්ට උඩාගම්වල වැසියන්ට ජනපද වාසීන්ට ශ්‍රම බ්‍රාහ්මණ පිරිස්වලට තිරිසනුන්ට හා පක්ෂීන්ට ධාර්මිකව රැකවරණය සලසන් යන සඳහන් වන්නේ සප්ත අපරිහානී ධර්මවල දස රාජ ධර්මවල
දස සක්විතිවත්වල සතර සංඝ වස්තුවල කියලා පස්සක් කියලා කියනවා. මේ නිවැරදි වෙන්නේ දස සක්විති වත්වල සක්විති රජුගේ යතු කරුණු තමයි දස සක්විතිවල සඳහන් වෙලා තියෙන්නේ. සත්‍ය පරිහානි තත්යේ අඩංගු වෙන්නේ ලිච්ඡවි රජදරුවන්ගේ එතෙන්දී අපි දක්වනවා විතර එක්ස්වන් ආදී විදිහට කරුණු හතක් දක්වලා තියෙනවා. එක්ක සමගිය රැස් වෙන්න සමගිය විසර යන්න ආදී විදිහට කරුණු හතක් දක්වලා තියෙනවා. දස රාජ ධර්මවල දානීය සීලේ පරිත්‍යාගය අධ්‍යමම් මධ්‍යමම් තප්පා අක්කෝෂම් මග්ගසාච අන්තිච අවරෝධතා කියලා දස ධර්ම දක්වලා තියෙනවා. සතර සංග්‍රහවත් කියන්නේ දානීය ඒ වචනේ සමානාත්මතාවය සහ අර්ථ චර්යාව කියන කාරණා හතර. හරි. එතකොට අපි යමු 6 වෙනි ප්‍රශ්නෙට. බුද්ධ වර්ෂ 236 වෙනි මිහිඳු මාහිමියන් බුද්ධ ධර්මයේ උතුම් දායාදය රැගෙන පැමිණෙන විට ලක්දිව හා ඉන්දියාවේ රජවරුන් දෙදෙනා කවුරුද? මේක විශේෂයෙන්ම උත්තර කරන්න ඕන ප්‍රශ්නයක්. ඒවාන ධර්මාශෝක රාජ්‍යයන්හා ලංකාවේ දේවානම්පියතිස්ස මහරජාගේ උතුරනවා. ඒ වගේම ඉන්දියාවේ ධර්මාශෝක අධිරාජ්‍ය රාජ්‍යත්වය උසුරනකොට නිමිති පිළිතුර වෙන්නේ දෙවැනි පිළිතුර. අලුවිහාර සංගීතයවත් සිව්වන තේරවාදී සංගීතයේ ප්‍රතිපලයක් වන්නේ නිකාය භේදය. නිකාය භේදය ඥානෝදාරයේදී දේශාන්තර ධර්ම ප්‍රචාරයේ දේශාන්තර ධර්ම ප්‍රචාරයේ හතරවෙනි ප්‍රශ්නේ පිළිතුරු ත්‍රිපිටකයේ සම්පූර්ණ වීම කියන එකත් සිද්ධ වෙන්නේ නැහැ. ත්‍රිපිටකයේ ග්‍රන්ථාරූඪ කියන සමාන විහාර සිද්ධ වෙන සුවිශේෂී කාරණාව බවට පත් වෙන්නේ. පළවන හා තෙවන ථේරවාදී ධර්ම සංගායනා සඳහා අනුග්‍රාහක දායකත්වයේ ලබා දුන් පාරකයන් දෙදෙනා. එතකොට පළවෙනි පිළිතුරේ තියෙන කාලාශෝක හා ධර්මාශෝක. කාලාශෝක පළවෙනි දෙවනි ධර්ම සංගායනාව සඳහා තමා අනුග්‍රහය සැලකුවේ. ඒක අපිට පිළිතුරු විදිහට ගන්න පුළුවන් කමක් නැහැ. අජාසත් හා කනිෂ්ක අජාසත් පළවෙනි ධර්ම සංගායනාව සහ කනිෂ්ක පළවන තේර මහායාන සංගායනාව නැත්නම් මහායාන පළවෙනි සංගායනාව සඳහා දායකත්වය ලබා දුන්න රජතුමා විසින් සැලකන්නේ මේ නිවැරදි පිළිතුර වෙන්නේ අජාසත් සහ ධර්මාශෝක ඒක පළවෙනි ධර්ම සංගායනාව සඳහා අජාසත් රජතුමා දෙවන ධර්ම සංගායනාව සඳහා ධර්මාශෝක රජතුමා අනුග්‍රහය දක්වලා තියෙනවා. දෙවන ධර්ම සංගායනාව පවත්වන ලද්දේ පැලලුපුර අශෝකාරාමී විශාලා මහනුවර වාලුකාරාමී ධර්ම සංගායනාවක් පවත්වන්නේ. ඒ වගේම සප්තුප රජගහනුවර සප්තුපර්ණි ගුහා පළවෙනි ධර්ම සංගායනාව හතරවෙනි ධර්ම සංගායනාව තමයි මාතලේ අලුම්කාරයේ සිද්ධ වෙන්නේ. ස්වාමීනි අපි පස්කම් පුව අනුභව කරමින් අමුදරුවන් නිසා වෙන කරදර සහිතව ගෙදර වාසය කරමු. පසී රට සුවඳ සඳුන් පරිභෝග කරමු. ලෙස ප්‍රකාශ කරන ලද්දේ ඊග යාමකෝලිය පුත්‍රයති යාමකෝලිය පුත්‍රය තමා මෙහිම කියන්නේ සිංහල වාක්‍යයේ දේශනා කරන්නේ ඒ සමාවින්න මේ සූත්‍රයේ දේශනා කරන්නේ දීර්ඝාංකෝලිය එත දීර්ඝාංකෝලිය පුත්‍රය තමා ප්‍රකාශයට පත් කරන්නේ යාගපච්ච සූත්‍රය දේශනා කිරීම සඳහා ඒ අවස්ථාවේ මූල ආරම්භය ගන්න. යාගපච්ච සූත්‍රයේ සඳහන් මෙලොව හිතසුව පිණිස හේතු වන කරුණු අතරට අයත් නොවන්නේ උත්තා සම්පදා ආරක්ෂක සම්පදා කල්යාණ හිතක කාරණා මෙලව
හේතු වෙනවා සීල සම්පදාව පිහිටුවේ පරලොව සුවය පිණිස. විහෝතිස් දෙක ඉහියාගේ නිත්‍ය සීලයවත් මේ සිත සිතේ කියලා කියන්නේ පංච සීලය. එතකොට චුල්ල විභංග සූත්‍රයේ සඳහන් පංසපතට ඊර්ෂ්‍යා නොකරන්නා මහේශාක්‍යව ප්‍රති මහේශාක්‍යව ප්‍රති දුර ගමන් කරන තනිම හැසිරෙන ශරීරයක් නැති ගුහාවකට යන ගාථාවේ මුල් දෙපදේ වන්නේ දුරං ගමන් තරං අසරිණං ගුහාක්ෂණ මේක සිතේ පවතින නොසන්සුන් බව විසුද්ධි ගතිය කෙලවෙන ගතිය හා කල නොකල වර්ධ පිළිබඳ තැවෙන ස්වභාවය අපි හඳුන්වනවා උද්ධච්ච කුක්කුච්ච කියලා. කාමච්ඡන්ද කියලා කියන්නේ කාමයේ ඇලීම වල ව්‍යාපාදයේ කියන්නේ තරහව තියෙන කියන්නේ අලස බව. උද්ධච්ච කුක්කුච්ච කියලා කියන්නේ නොසෙර විසිරුණු ස්වභාවය. තමයි නිවැරදි පිළිතුර බවට පත් වෙන්නේ. උදේවමනාගේ ආරාධනයේ දුවගම් ඇතුළු ශ්‍රාවක පිරිස 12 මාස කාලය ගත කළේ වේරඤ්ඤා අපි දන්නවා ඒ කාලේ මම ප්‍රජාතියට යව ආහාර වළඳන්න සිද්ධ වී කියලා. බුදුදේ බ්‍රාහ්මණයට ආරාධනා කරාට තමන් බුදුජාන වහන්සේට වස්සාන කාලයේ සඳහා ආරාධනා කළ බව අමතක වෙන ආහාර ලබා දීමට අවස්ථාව ලැබෙන්නේ නැහැ. ඒ පස්සේ වස්සාන කිසිත් අවස්ථාව ලැබෙන්නේ නැහැ. ඒක බුදුජාන වහන්සේ පෙර සසරේ කරන අකුසල කර්මයකට විපාක දීම සම්පේසකමා ධර්මෙහි සඳහන් වෙලා තියෙන්නේ. අපි ඊගාවට බලමු 37 වෙනි ප්‍රශ්නය. ඈත දූලින් වැසී ගිය අත්පදිය මෑත සවනක් ගන බුදු රැසින් සෑදී ගිය බුදුරජාණෝය. ඈත කෝපයෙන් රත් වූයේ අවට වැනි ඇස් ඇති ජන ප්‍රකාශයේ ඇතුළත් ග්‍රන්ථය වන්නේ බුත්සරණ බුත්සරණ තමයි මේක සඳහන් වෙලා තියෙන්නේ. මුව දේවතාවක හා සසදාවක යන ග්‍රන්ථ දෙක රචනා සඳහා ආදපි ඇති ජාතක කතා දෙක මකාදේව ජාතකය හා සස ජාතකය මකාදේව ජාතකය සස ජාතකය හේදවත් විහෙර කුඩල්ල විහාරී ප්‍රාණන ලද්දේ ඇල්බර්ට් ධර්මසිරි මහතා ගන්ධකුටි ආකෘතියට අයත් විඥානය කළ ප්‍රතිමා ගෘහයක් දැකිය හැකි ස්ථානයේදී කිරිබත් විහෙර තමයි මේ ප්‍රශ්නෙට අපිට සාකච්ඡා කරන්න පුළුවන්කම තියෙන්නේ. අපි තවත් විදිහකින් තුරු සාකච්ඡා කරන දෙවෙනි කොටස සාකච්ඡා කරනවා. දැනට මෙතනින් අද දවසේ පාඩම ඉක්මනට පත් කරනවා. ඔබ සියලු දෙනාටම ආයුබෝවන්.